මේ තියෙන්නේ අපි නුවර කරපු අලුත්ම බාත්රූම් ප්‍රොජෙක්ට් එක. රොසෙල් ටයිල්ස් සහ මිලර් බ්‍රෑන්ඩ් එකේ බාත්රූම් ෆිටින්ග්ස් භාවිතා කරමින් ඉහළම ප්‍රමිතියෙන් මෙය නිමවා ඇත. මේ තියෙන්නේ බාත්රූම් එක කලින් තිබ්බ විදිහ. මේකෙ තිබ්බ ටයිල්ස් සහ බාත්රූම් ෆිටින්ග්ස් ගලවා ඉවත් කොට තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. එස්ලෝන් PVC බට මේ සඳහා භාවිතා කළා. ස්විස්ටෙක් වෝටර්ප්‍රූෆිං සහ ටයිල් මෝටර් මේ සඳහා භාවිතා කළා. වෝෂ් බේසින් මිලර් බ්‍රෑන්ඩ් එකෙන් භාවිතා කරලා තියෙන්නේ. ග්‍රැනයිට් ටොප් එක සහිත කබර්ඩ් මත වෝෂ් බේසින් එක සවි කරලා තියෙන්නේ. ජලයෙන් හානි නොවන ඊකෝබෝඩ් කබර්ඩ් එකක් මිහි අඩංගුයි. මිරර් අපි කස්ටමයිස් කරපු වුඩ් ෆ්‍රේම් එක සහිත මිරර් එකක් භාවිතා කළා. වෝටර් ක්ලොසෙට් මිලර් බ්‍රෑන්ඩ් එකේ බැක් ටු වෝල් වෝටර් ක්ලොසෙට් එකක් භාවිතා කරලා තියෙන්නේ. ඊට ඉහළින් අමතර පහසුව සඳහා නිචේස් එකක් නිර්මාණය කර ඇත. ෂවර් මිලර් බ්‍රෑන්ඩ් එකක් භාවිතා කරලා තියෙන්නේ. ටෙම්පර්ඩ් ග්ලාස් එකක් භාවිතයෙන් ෂවර් ඒරියා එක වෙන් කර ඇති අතර මෙහිද නිචේස් එකක් ඇතුළත් කර ඇත. අපි බලමු මේක හදන්න කොච්චර මුදලක් යනවද කියලා. ආසන්න වශයෙන් ලක්ෂ 10ක පමණ මුදලක් මේ සඳහා යනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන බාත්රූම් එකකින් හමුවෙමු. ඔබේ සිහින බාත්රූම් සැබෑවක් කර ගැනීමට අප හා එක්වන්න.